ආයුබෝවන් දැක්ම YouTube චැනලයට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ රාශි චක්‍රයේ 3 වෙනි රාශිය වන මිථුන රාශියෙන් උපන්න අයගේ සාමාන්‍ය ගතිගුණ ගැනයි. මිථුන ලග්න හිමියන්ට උස්තු ශරීරයක් සහ උසට ගැලපෙන මහතක් හිමි ලස්සන සිරුරක් හිමි වෙනවා. මෙයාලා ගමන් කරන විට තාලයකට ගමන් කරනවා. ඒ වගේම පැහැදිලි වචන කතා කරනවා. මිථුන ලග්නය නර රාශියක් වන නිසා මිථුන ලග්න හිමියන්ට මනුෂ්‍ය ජීවිතය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. මෙයාලා අන් අයට අනුකම්පා කරන මානුෂීය පුද්ගලයෝ වෙනවා. තැනට සුදුසු විදිහට කටයුතු කිරීමට අවශ්‍ය හොඳ නුවණක් මෙයාලාට තියෙනවා. කතාවෙහි දක්ෂයි වගේම කතා කරන විට සියල්ල දන්නා පුද්ගලයෙකු ලෙස පෙන්වීමට උත්සාහ කරනවා. මෙයාලාගේ අදහස් නිතර වෙනස් වෙනවා. මේ නිසා පටන් ගන්න වැඩ මුලින් සැලසුම් කළ ආකාරයට අවසාන නොකරන ගතියක් තියෙනවා. බුධ ග්‍රහයා බලවත් වෙලා හොඳ තැනක සිටියොත් දක්ෂ කතිකයෙක් හෝ කාව්‍යකාරයෙකු හෝ සංගීතඥයෙකු වීමට ඉඩ තියෙනවා. නිතරම වෘත්තීන් දෙකක හෝ වැඩි ගණනක එකවර යෙදෙන පුද්ගලයෙකු වෙනවා. සිතුවිලි නිතර වෙනස් වෙන නිසා එක් වැඩක යෙදෙන ගමන් තවත් වැඩක් ගැන සිතන පුද්ගලයෙකු වෙනවා. ස්ත්‍රීන් නිසා ධනය හානි වෙන්න පුළුවන්. මිථුන ලග්න හිමියන් ඇවිදීමට ප්‍රිය කරන පුද්ගලයන් වෙනවා. මෙයාලට මිත්‍රයොත් විශාල ප්‍රමාණයක් ඇති වෙනවා. අලුතින්ම කරන වැඩක් වුණත් පළපුරුදුකාරයෙක් වගේ කරන්න පුළුවන් හැකියාවක් මෙයාලාට තියෙනවා. මිථුන ලග්න හිමියන්ගේ තියෙන ප්‍රධාන දුර්වලකම් වෙන්නේ පටන් ගන්න වැඩ අවසාන නොකර අතරමඟ අතහැර දැමීම සහ නිතර අදහස් වෙනස් කිරීම. මෙයාලට පෙනහැලිවල රෝග, ඇදුම, සෙම් රෝග හා වාත රෝග ලෙහෙසියෙන්ම ඇති වෙනවා.